අතීතය ගැන නම් කම්පා වෙන්න ශෝක කරන්න එපා. වර්තමානයේම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ ජීවිතේ මේ වංචාකාරයට මේ හිත කියන ඕකනේ ප්‍රශ්නේ. රවටන එක නවත්තගමු. අර අහලා තියෙනවද? බොහෝ දෙනෙක් දන්නවා. එක ව්‍යාජ වෙලෙන්දෙක් ඉන්නවා. පොළට බූරුවෙක් අරගෙන එනවා. මොනා කියලාද බූරුව අරගෙන එන්නේ? මේ බූරුව වසුරු දානවා. වසුරු දානකොට බූරුවගෙන්